එතකොට පළවෙනි දේ අම්මලාට තාත්තලාට කියන්න තියෙන්නේ මෙතනදී දැන් පළවෙනියට මේ වීඩියෝ එක ළමෙක් පෙන්නනවා නම් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට පෙන්නනවා නම් ඌමනාව තියෙන එකෙක්. හරිද? ඒක ඌමනාව තියෙන එකෙක්. ඒ නිසා මේ එහෙම පෙන්නවා නම් ඌ ඇත්තටම අවංක හොඳ එකෙක් ඌ. උට මේක කරගන්න ඕන. සහ ඔය පෙන්නන එක ඇතුලේ තියෙන්නේ ඍජුව කියන්නේ නැති උදව් ඉල්ලීමක්. ඩිරෙක්ට් ඔය වයසේ ළමයි අම්මලාගේ අම්මේ මට උදව් වුණ තාත්තේ මට උදව් වුණ කියන්නේ නැහැ. ඒකේ වයසේ හැටින්නේ. ඔය තියෙන්නේ කටින් කියන්නේ නැති උදව් ඉල්ලීමේ සංඥාව තමයි ඔය තියෙන්නේ. මේක පෙන්නන එක ඇතුලේ. ඒක තේරුම දැනට උදව් කරන්නේ නැහැ කියන එක නෙමෙයි. සමහරකට දැනටත් උදව් කරනවා. නිකන් මං කිව්වකමට කිව්වා වෙන්න පුළුවන්. නමුත් කොහොම හරි මේ වැඩේට ඒ උදව්ව එක්ක දැනට ලැබෙන උදව්වම දිගටම බලාපොරොත්තු වෙන එක වෙන්න පුළුවන්. නැත්නම් තව වැඩිපුර උදව් ඉල්ලනවා වෙනවා. මොකද උදව්වක් ඉල්ලීමක් තමයි මේ වීඩියෝ එක පෙන්නන එක ඇතුලේ තියෙන්නේ. ළමයෙක් එහෙම පෙන්නන්නේ නේද? මොකද ඕන තරම් ළමයි ඉන්නවා. මෙහෙම කිව්වට නේ ඕන්නේ. ඕකද කියලා වීඩියෝ සමහරට ලීවුත් වෙනවා. අම්මලාට කියනවා මට වැඩක් නැහැ නේ. වගේ එකකින් යන්න ඉඩ දෙනවා ළමයි ඕන තරම්. හරි එහෙම තියෙනවනේ තත් එහෙමනේ ඉතින් මේ විදිය වැඩ වෙන විදියමනේ. එතකොට ළමයෙක් මේක පෙන්නනවා කියලා කියන්නේ උට උමනාවක් තියෙනවා මේක කරගන්න. අනිත් එක ඒකට උදව් බලාපොරොත්තු වෙනවා අම්මගෙන් තාත්තගෙන් පවුලේ වටපිටාවේ ඉන්න පිරිසකින්. එතකොට පළවෙනියෙන් අපි දැනන් ඉන්න ඕන අපි මේ ගනුදෙනු කරන්නේ මොන මට්ටමේ කියන්නේ මොන කෙනෙක් ගැනද මේ මොන කෙනෙක් එක්කද මේ අපි ගනුදෙනු කරන්නේ. A level science subject එක දැන් ගොඩක් අම්මලා තාත්තලා ඇති මටත් වඩා ඉගෙනගෙන තියෙන මටත් වඩා බොහොම දන්න මම මේ ඒගොල්ලන්ට ළමයි හදන විදිහ ගැන උගන්වන්නව නෙවෙයි. හරිද? නමුත් අර මම මේගොල්ලොත් එක සමහරක් වෙලාවට ටිකක් සමීපව ගැටලා තියෙනවා සහ මම A level ඉවර කරගත්තේ මේ ළඟදී. සහ මම පහුගිය අවුරුදු 5ක් පුරාවට කැම්පස් එකක ඉගෙන ගත්තා. ඒතර මට ඉගෙන ගන්න එකයි ඉගෙන උගන්වන එකයි දෙක එකට භුක්ති විඳිනවා අවුරුදු 5ක් පුරාවට. ඒක හරිම අමුතු අත්දැකීමක්. ඒ කියන්නේ උගන්වන එකට ඉගෙන ගන්න එකාගේ මෙන්ටැලිටි එක තේරෙන්නේ නැහැ. ඉගෙන ගන්න එකට උගන්වන එකාගේ මෙන්ටැලිටි එක තේරෙන්නේ නැහැ. මට මේ දෙකම භුක්ති විඳිනවා උදේට උගන්වලා හවසට ඉගෙන ගන්න වෙනවා. උදේට ඉගෙනගෙන හවසට උගන්වන්න වෙනවා. දෙකම බරපතල වැඩ විදිහට පොඩි පොඩි දේවලුත් නෙවෙයි විදිහට. ඒකත් එක්ක මම එකතු කරද්දී අම්මත් දෙකේම ටිකක් තියෙනවානේ සහ මගේ වයස මේගොල්ලන්ට ටිකක් සාපේක්ෂව කිට්ටු වැඩිවීම එක්ක සහ මෙයාලත් එක්ක අර ලොකු ළමයි ප්‍රමාණයක් එක්ක දවසකට ගැටෙන ප්‍රමාණයත් එක්ක මම ගත්ත යම් දේවල් ටිකක් කියන එක විතරයි කරන්නේ. නැතුව මේ මට වඩා බොහෝම හොඳට අම්මලා තාත්තලා ළමයි එක්ක ගනුදෙනු කරන්න ඕනේ. ඉතින් දන්නවා මම ඒක දන්නවා. මම කියන්නේ මේ පොඩි කෑල්ලේදී මටත් එකතු කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙයි. ඒ ටික කියන එක විතරයි මම මේ කරන්නේ. පළවෙනි එක විභාගෙට A level විභාගෙට මාස 3ක් තියෙන ළමයෙක් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අර්ථ දක්වන බහුතරයක් තත්ත්ව ඒකට ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ වගේ ළමයෙක්ගේ ඒක අපිට එළියට පේන්නේ නැහැ. ඒ ළමයා ඉන්න සමහරකට කිසිම බරක් පතලක් නැති, මෙලෝදයක් කරන්නේ නැති, කිසිම උමනාවක් නැති, අපි වැඩ කරන්න කිව්වත් ඒක අහන්න නැති ඒ විදිහකට වෙන්න පුළුවන්. හැබැයි ඔය ළමයි හැමෝගෙම ඔළුව ඇතුලේ. ඒ කියන්නේ මේ වීඩියෝ එක පෙන්නපු ළමයෙක් නම් උන්ගේ ඔළුව ඇතුලේ මේ වැඩේ කරන්න උමනාව දුවනවා. උන් ඉන්නේ කියන හොඳ නැහැ ළමයින්ට මගේ පුරුදු විදිය නිසා කියන්නේ. ඒ ළමයි ඉන්නේ එන මේක කරගන්න බැරි වෙයිද කියලා බයක් සහ සමහරක් වෙලාවට තමන්ම වැඩ කරන්න හිතන විදියට තමන්ම වැඩ නොකරන පසුතැවීම සමහර තමන් මේ වෙනකන් වැඩ කරගෙන ඇවිල්ලා තියෙන එකේ තමන්ගේ අඩුපාඩු සම්බන්ධව ඉස්සර නොතේරුණ දේවල් දැන් තේරිලා අපරාධනේ මම මෙහෙම කරේ කියලා එහෙම එකක් වගේ එන දේවල් ගොඩක් එකතු වෙලා තියෙන ඉතාම අසාමාන්‍ය මානසික තත්ත්වයකට යටතේ තමයි විභාගයට A level වලට මාස 3ක් තියෙන කාලෙක ළමයි ඉන්නේ. මේක කොයි කාටත් එහෙම තමයි. ඒක මාර මානසික වශයෙන් දැන් අපි එතකොට කියන්නේ එහෙම බෑ වා මනස හයිය කරගන්න ඕන. ඒවා කියන්න පුළුවන්. හැබැයි මේ සිටුේෂන් එකේ ඉන්න කෙනෙක් විතරයි ඒ තත්ත්වයේ බරපතලකම දන්නේ. අපිට කියන්න පුළුවන් ඔයාලා මනස හයිය කරගන්න ඕන. එහෙම බෑ. අපිත් ඒක තමයි කියන්නේ. අපිත් කියන්නේ මනස හයිය කරගන්න ඕන තමයි. හැබැයි එහෙම මනස හයිය වෙන්නේ නැහැ. ඒක කියන්න පුළුවන්. يعني එකක් ඇඟපත වෙහෙසවල වැඩක් කරන එක ලේසි මීට වඩා ගොඩක්. මොකද මෙතන يعني ටීවී බල මොකරි වැඩක් කරන්න පුළුවන්. හැබැයි ටීවී බල පාඩම් කරන්න බෑ. ඒ මේකට මාර මානසික ස්ථාවරත්වයක් ඕන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ අපි නිකන් වැඩ කරනවට වඩා අර ඒ ඩීප් වර්ක් කියන වැඩේදී මෙයාලා හරිනම් කළ යුතු වැඩේට මාරම ફોකසින් එකක් මානසික වශයෙන් නිදහසක් ඒගොල්ලන්ට අවශ්‍ය වෙනවා. හරිද? ඒතර එයාලා මේ ඉන්න මාස 3 එයාලාම මේ වැඩ කරන එකට තියෙන බයත් එක්ක එහෙම එකක් එයාලට නැහැ. හරිද? ඒතර පුළුවන් තරම් එයාලා ඒක හදාගන්න උත්සාහ කරනවා. අපිට තියෙන වැඩේ තමයි ඒකට සපෝට් එකක් දෙන එක. ඒ ඕන කරන මානසික නිදහස එයාලට ඕන පාට් එක හදලා දෙන්න ඕන. ඒ කියන්නේ ඒක ඇතුලේ විවිධ දේවල් තියෙනවා. එකක් තමයි කියන්නේ ළමයි විවිධ කියන්නේ කවුරුත් කිසිම නම් ගම් වශයෙන් නෙමෙයි. හරිද? මම ළමයින්ගෙන් පොදුවේ විමසීමක් කරාම මොනවද ඔයාලට එහෙම තියෙන ප්‍රශ්න කියලා. මම ඇහුවේ මේ ගෙවල් වලින් ප්‍රශ්න නෙමෙයි නෙමෙයි වැඩ කරන එක සම්බන්ධව. එක එක ඒවා තියෙනවා. සමහරක් වෙලාවට ගොඩාක්ම ළමයි කියලා තිබ්බ එකක් තමයි හෙනට වැඩ කරලා පොඩ්ඩක් වැඩ කරන්න නැතුව පැත්තකටලා ඉද්දිම අම්මා දැකලා අවිලා කෑ ගන්න පටන් ගන්නවා කියලා.
පළවෙනි එක ඇත්තටම යකා වැඩ නොකර ඉන්නව වෙන්න පුළුවන්. ඒ වෙලාවට කෑ ගහන්නත් ඕන. කෑ නොගහ ඉඳලා හරියන්නේ නැහැ. හැබැයි දන්නේ නැතුව කිසිම දෙයක් ගැන අපි කෑ ගහන්න යන්නේ නැතුව ඉමු. ඒ ළමයා ඊට කලින් පැය භාගේ, ඊට කලින් පැයේ, ඊට කලින් පැය දෙකේ, ඊට කලින් පැය තුනේ කොහොමද හිටියේ කියලා දන්නේ නැත්නම් ඒක ගැන කතා කරන්නේ නැතුව ඉන්න ඊළඟ පැය දෙකේ මොකද්ද මෙයා කරන්න කියලා බලාගෙන ඉන්න. ඒත් වැඩ කරන්නේ නැත්නම් අන්න මැදිහත් වෙන්න. මොකද ඔය අක්කෝ ඔක්කොම කරන්න ඕන කිව්වම කරනවා කියලා එකක් නැහැනේ. අපි බැලුවේ නැත්නම් ඇත්තටම වැඩ කරන්නේ නැහැනේ ගොඩක් වෙලාවට බෞතරයක් ළමයි. හරිද? එහෙනම් අපි මෙතන බලන්න ඕනේ එයාලා වැඩේ කරනවා. අපි එළියට වෙලා ඉන්නවා. අපි යාලට පේන්නවත් ඉන්නේ නැහැ. හැබැයි අපි බලාගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. සපෝට් එකක් ඕන දැනදී සපෝට් එකක් දෙන. ඒ කියන්නේ කොයිම වෙලාවකවත් මේ මාස තුනේ අනකිරීම තුලින් හෝ අර අපි එකක් ඔයා තව එකක් කියන ગેප් එක හැදීමෙන් මේක කරන්න බෑ. අම්මට තාත්තට ළමයාට සපෝට් එකක් වෙන්න ඕන නම් අම්මට තාත්තට ඕන විදිහට ළමයාගෙන් වැඩ කරව ගන්න යන්න එපා. ඒකෙන් සාර්ථක වෙන්නේ නැහැ. ළමයාගේ මෙන්ටැලිටි එකට බහින්න ළමයාට මොකද්ද වෙන්න ඕනේ කියලා බලන්න. එයාට ඒක වඩා හොඳින් කරගන්න දෙන්න ඕන දේ මොකද්ද ඒක දෙන්න. අපිට ඕන විදිහට වැඩේ යාළකින් කරගන්න බෑ. ඒක සාපේක්ෂව මයින්ඩ් නැත. අයියා මෙහෙමයි කරේ ඔයා මෙහෙම කරන ඒක හරියන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. ඒ කතන්දර ගැලපෙන්නේ නැහැ සමහරක් වෙලාවට. හැබැයි අපිට විතදි තේරෙනවා ළමයා නේක වැරදි කියලා ඊට සාපේක්ෂව යත් එක පොඩි ඩිස්කෂන් එකක් ගිහිල්ලා මෙන්න මෙහෙම කරමු කියන එක වෙනයි. කරන්ඩ දැන් කොත්තලා කාලේ නැස්ති කරාද? කො කිසිම දෙයක් කළා නැහැ. ඒක හරියන්නේ නැහැ. අම්මා තාත්තා මේ වෙලාවේ ළමයාගේ කෑල්ලක් වෙන්න ඕන. ඔයා ඒකේ කොටසක්. මොකද එතන ප්‍රශ්නයක් නම් ඒක ඔයාටත් ප්‍රශ්නයක්. ඔය දෙන්න එකට මේ ප්‍රශ්නේ විසඳන්න යන්නේ. ඒකට මේ ළමයින් වැඩි හරියකට මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා මොන් කියන්නේ අපිට දවසේ වැඩ කරගන්න ඕනේ ඒත් විවිධාකාර එක්කෝ වෙන මනෝලෝකවල ඉන්නවා. ඒ ලෙවල් ඉවරලා කරන්න යන දේවල් ගැන හිතේ ඉන්නවා. ඒ වගේ මොනවා හරි ඉඳ හරි නැත්තම් ඔය ෆෝන් එක ඔබ ඉන්නවා හරි නැත්තම් නිදිමතයි කොතර ඇහැරලා කරන්න ඉතින් ඉන්න බෑ නිදිමතයි. ඒ වගේ හේතු නිසා යාළට වැඩ කරගන්න බැරි වීම තමයි යාළා අපිට කියන ප්‍රශ්නේ. ඒතර අපිත් ඒකට උන්ට බැනලා වැඩන්නේ. අපි බලන්න ඕනේ පුළුවන් තරම් ඒකට අපිට දෙන්න පුළුවන් සොලියුෂන් එක මොකද්ද? නිදිමතයි නම් එක්ක නිදා ගන්න මම පැයකින් ඇහැරවන්නම්. එහෙම නැත්තම් නිදිමතයි නම් මොකක් හරි හදලා දෙනවා මොන්න කියලා. එහෙම නැතුව මම ආයෙ නිදි කිරනවා කියලා බයින්න පටන් ගන්න එපා. ඒක ළමයට නරකයකට බලපන්නේ. අනිවාර්යෙන් නරකයකට බලන්න. අපි කාටත් මේ වෙලාවේ ඕනේ මෙයාකට හොඳම දේ කරව ගන්නනේ. ඒකට අපි එක කණ්ඩායමක් ළමයා තව කණ්ඩායමක් ළමයා කරන වැරදි බල අහු වෙනකන් ඉඳලා බයින ඔප්ෂන් එක හරියන්නේ නැහැ. ඒක ළමයාගේ ඊළඟට වැඩ කරන්න තියෙන වෙලාවත් අවුල් කරන එකයි කරන්නේ. ඊළඟට වැඩ කරන්න තියෙන වෙලාවත් එයාට නැති කරන එකයි කරන්නේ. මේ වෙලාවෙත් අර අවුලෙන් වැඩ කරන්න ඕන. මොකද අර ආයෙමත් කිව්වා වගේ මේකට මාර මානසික ඒකාග්‍රතාවයක් ඕන. එයාට ප්‍රශ්න නැතුව වැඩේ යන්න පුළුවන් වෙන්න ඕන. මේ කාලේ පුළුවන් තරම් ගෙදරට වෙන අර සාදානම්මනම් කට්ටිය ගෙන්න ගන්න එක අඩු කරන්න. ගෙවල් වල අර ටීවී දාලා අර මේක නෑ හැමතිස්සෙම මෙහෙම ළමයෙක් ඉන්නවා. මෙයා මේක වැඩේ ගොඩ දාන්න මහන්සි වෙනවා. අර එහෙම හරිද? ඒ කියන්නේ නරකෙක් විදිහට දකින්න එපා. මුන් ඇත්තටම දැන් සෑහෙන හොඳයි ඉස්තර හිටියට වඩා. හරිද? හැබැයි දැන් මුන්ට මූණ කෙලින් ඒ කියන්නේ කොන්ද කෙලින් තියෙන එක කියන්න බෑ. ඉස්තර හිටපු විදියත් එක්ක දැන් උඩ වෙනස් වෙන්න ඕන කියන එක කියා ගන්න බෑ ගොඩක් උන්ට. තමන් හිටපු විදියක් තියෙනවනේ. ඒකත් එක්ක. කොහොමද මේ සෑහෙන ළමයි ඉන්නවා. උන්ට වැඩේ කරගන්න ඕන උමනාව තියෙනවා. හැබැයි යාළටම ඒක කරගන්න බෑ. යාළගේම අරුබුද හින්දා සමහරක් වෙලාවට. අපි බලන්න ඕනේ ඒවට සපෝට් කරන්න විතරයි. එතකොට අපි ගෙදර ඉන්නකොට හරි. මෙයා ඉන්නවා. ටීවී එක දැම්මත් සද්ද පොඩ්ඩක් බලලා හිතන්නේ. ඒක කියන්නේ අවුලක් වෙයිද? හරිද? එහෙම නැත්නම් ගෙදරට කවුරු හරි නෑදෑයෝ රෙහෙම්ෙන් ගෙන්නකොට පොඩ්ඩක් කල්පනා කරන්න. දවස් 90ක් නේ තියෙන්නේ. ওই දවස් 90න් ඇච්චයක් ගන්න ළමයා උත්සාහ කරන්න. ඒතර අපිට ඒකට කරදර නොවි ඉන්න පුළුවන් නම් දවස් 90ක් බැරි නෑනේ 91 වෙනි දවසේ ඕන පාටියක් දාගත්ත හැකි. හරි. ඒතර ඒව චුට්ටක් තියන්න. සහ එහෙම ගමන් අරන් යද්දි පුළුවන් තරම් මෙයාව එක්කන් යන්න නැතුව ඉන්න බලන්න. ඒ කියන්නේ ඒකෙන් ඒ ළමයාගේ අවධානය කැඩනවා කරා. ඒ කියන්නේ අපිට හිතෙන්නේ තින් ඔය පැයක් මොනවද මෙයා මේ පැය කරන් නිදාගන්නේ කියලා. එහෙම නෙවෙයි වැඩ වෙන්නේ. ඒ පැය මත සමහරක් වෙලාවට ආයෙ වැඩවලට ඇවිල්ලා ඒක ඒකාග්‍රතාවය හැදෙන්න තව පැය දෙක තුනක් යන්න පුළුවන්. ඒකෙන් නැති වෙන්නේ කෙලින්ම යාට වැඩ කරන්න තිබුණ ලොකු වෙලාවක්. ඒ නිසා අත්‍යවශ්‍යම දෙයකට ඇරෙන්න එහෙම ගමන් බිමන් අරෙන් මෙන් අරන් යන්න කතා කරන්න මෙපා. එයාට ඉන්න කියන්න තනියෙන්. හරි. සහ පුළුවන් තරම් එළියේ ඉඳන් බලාගෙන ඉන්න. සහ ගොඩක්ම ලකුණු කියන කතාව. දැන් අපි පේපර් ක්ලාස් එකේ පේපර්ස් යනකොට අපි මේක A level මට්ටමට නෙමෙයි හදන්නේ. A level මට්ටමට වඩා අමාරු මට්ටමට තමයි පේපර්ස් හදන්නේ. හරිද? ඒ කියන්නේ අමලා දාතලනොත් බහුතරයක් දෙනා දන්නේ නැති මම A level වලින් ලංකාවේ 4 වෙනිය බයෝ වලින්. ඒතර A level පේපර් එක මට්ටම මොකක්ද කියන එක සම්බන්ධව මට යම් අවබෝධයක් ඉතාම හොඳ මට්ටමේ අවබෝධයක් තියෙන්න ඕනනේ. ඒක එහෙම නැතුව අර වගේ දෙයක් කරන්න බෑනේ. සා මම අවුරුදු 5ක් බොහොම සීමිත මේ වෙනකල් ලංකාවේ ඉතිහාසයේ ඕනෑම පන්ති ආකෘතියක් යටතේ පොඩිම කාලයක් ඇතුළේ වැඩිම ළමයි ප්‍රමාණයක් ආපු පන්ති හදලා තියෙන්නේ මම. ඒතර ඒකත් ඇතුළෙත් මට මේක කරන්න පුළුවන් වගේ පොඩි දෙයක්ත් එතන සහ ඒ කොයි දෙයකටත් වඩා ඒවා එච්චර ප්‍රබල සාක්ෂි නෙවෙයි. අපේ ඇකඩමික් ටීම් එකේ ඉන්නවා තව ගුරුවරු දෙන්නෙක්. එක්කෙනෙක් ඉංග්‍රීසි මීඩියම් ඇසිස්ටන්ට් චීෆ් කෙනෙක් පේපර් මාකින් වල, අනිත් එක්කන සිංහල මීඩියම් හිටපු ඇසිස්ටන්ට් චීෆ් කෙනෙක් පේපර් මාකින් වල.
අනිත් එකන දැනට ඉන්න කෙනෙක්. ඒ කියන්නේ පේපර් මාකින් පේපර්ස් බලන එකේ චීෆ්ලා කියලා ඉන්නවා. ඒගොල්ලෝ ප්‍රොෆෙසර්ස්ලා ඉන්නේ. ඇසිස්ටන්ට් චීෆ්ලා කියලා ඉන්නේ ගුරුවරු, පාසල් ගුරුවරු ඉන්නේ. ඒ වගේ දෙන්නකෝ තව මගේ කෙමිස්ට්‍රි ගුරුවරයා තමර සර්ත් මේගොල්ලොත් එක්ක ඇකඩමික් ටීම් එකේ ඉන්නවා. අපේ වැඩ කරන ටීම් එකේ ඉන්නවා. පේපර්ස් හදන මාකින් හදන මේ දේවල් වලට යාලා මැදිහත් වෙනවා. බලන්න පුළුවන් අපි YouTube එකේ කරපු වීඩියෝ එකක් ඇති පේපර්ස් ලියන විදිය ගැන ලක්ෂයක් විතර බලලා තිබ්බා. මම හිතන්නේ ඒක ඒ ගුරුවරු දෙන්නෙක් එක්කම කරපු වැඩක් කියන්නේ. එතකොට මේ හැමෝම විභාගේ මට්ටම දන්නවා. හැබැයි අපි හිතාමතාම අපි පේපර් ක්ලාස් එකේ දෙන පේපර් එක ඊට වඩා ටිකක් අමාරු මට්ටමකින් දෙන්නේ හේතුව ඒ වගේ එකකට ළමයෙක් ලෑස්ති කරලා යවුවාම ඒ ලෙවල් වලදී ඒ ළමයට බය වෙන්න දෙයක් නැහැ. ඒතර සරලව අපි හිතමුකෝ අපේ පේපර් ක්ලාස් එක ඇතුලේ මැද මට්ටමේ ලකුණක් කියන්නේ මෙහෙමයි. මම කියන්නේ ලකුණු 75න් වගේ පස්සේ මම මේ කියන කාරණා වෙච්චර ඇප්ලයි කරන්න බෑ. එතකොට මම මේ කියන තරම් ગેප් එකක් නැහැ. නමුත් ලකුණු 75ට අඩු ළමයෙකුට තමන්ට පේපර් එකේ එන ලකුණට තව ලකුණු 15ක් එකතු කරලා හිතා ගන්න පුළුවන් අඩුම ඒ ලෙවල් පේපර් එකේ ලකුණ කියලා. ඒකට සරලව දැන් ලකුණු 60ක් තියෙන ළමයෙක් හිතන්නකෝ. හරිද? මම මීටින් එකට මොනවද කියන්න ඕනේ කියලා කලින් මේ කැම්පස් ගියපු ළමයි කීප දෙනෙක් එකව මොනවද උඹලට ඒ කාලේ මගේ අතින් කියුණා නම් හොඳ කියලා ඇහුවා මම. එකෙක් කිව්වේ අනිවාර්යෙන් මේක කියන්නද මට ලකුණු 60ක් තිබ්බා ෆයිනල් පේපර්ස් වල අන්තිම කාලේ අම්මා හිතන් හිටියේ යන්තම් 100ක් දාගෙන කියලා. කොච්චර කිව්වා පිළිගත්තේ නැහැ. ඌ ඒකක් කම්පියුටර් සයන්ස් දැන් මේ කොළඹ කැම්පස් එකේ ඒකක් කෙමිස්ට්‍රි වල ගේමක් නැති ඒකක් ඌරු. ඉතින් අර ලකුණු 60ට ගෙදරින් බයිනේ යන්තම් 100ක් කියලා. ඉතින් මෙහෙමයි කතාව. හරිද? අපිට ඕන ළමයව කොහොම හරි වඩා අමාරු දෙයකට පුරුදු කරන්න. එතකොට වෙහෙර ගිලපේකට අග්ගල කජ්ජද්ද වගේ එකකින් මේ විභාගෙට යනකොට ඒ විභාගේ පේපර් එක කියන්නේ මෙහෙමනේ. කොහොමත් විභාගෙදී පේපර් අමාරුවට පේන්න පටන් ගන්නනේ. ඒ බයට පේන්නේ බය අමාරුවට. හැබැයි අමාරු පේපර් කරලා ගියාම අතන පේපර් එක ලේසි එක අමාරුවට පේන්න පටන් ගත්තත් අවුලක් නැති වෙනවා. කොහොම හරි අමාරු එකට නිපුරුදු පුරුද්දට කරන්න පුළුවන්. හැබැයි අන්තිමට ලකුණු හිතුවට වඩා එනවා. ඒ වෙලාවේ පේන්නේ අමාරුවට ඕන දෙයක් අර. තිගැස්මට එහෙමනේ පේන්නේ. හරි. ඒ නිසා පේපර් ඒ ලෙවල් පේපර් වලට වඩා ලකුණු 15ක් විතර අඩු වෙන විදිහට අමාරු කරලා දෙන්නේ. මැද මට්ටමේ ළමයෙකුට. සාමාන්‍යයෙන් කියන්නේ අපේ බන්දියේ ඉන්න ප්‍රමාණයෙන් ලකුණු 75කට වැඩි ළමයි 100යි ඉන්නේ. අන්තිමට තිබ්බ පේපර් එකේ ලකුණු 75කට වැඩි ළමයි 100යි ඉන්නේ. ගිය පාර හැම ළමයෙක්ගේම නම් විභාගාංක පාසල් රිසල්ට්ස් ඔක්කොමත් එක මම ඒ 2014ක රිසල්ට් ෂීට් එක පබ්ලිෂ් කරලා තියෙනවා. හරිද? එතකොට ගිය අවුරුද්දේ තත්ත්වය කොහොම තමයි ලකුණු 75කට වැඩි ළමයි ඉන්නේ 100යි. හැබැයි ඒ එනවා 2014ක්. මේ 2024 බැච් එක නම් මම කතා කරන්නේ ඔක්කොම ලංකාවේ තිබ්බේ ඒ 7500කට කිට්ටු ගන්න. එතනින් තමයි 2014ක් අපි වන් තියෙන්නේ ලංකාවේ ඒ ගණන් 4න් එකකට වඩා වැඩි ගන්න. එතකොට මම නිකන් බැලුවා දැන් මට 2025 බැච් එකේ ඊට වඩා ඒ ගණක් ෂුවර් මොකද මට තියරි පන්තියක් මුලින් ඉඳන් ඔක්කොමත් එක ෂුවර්. සහ ගිය අවුරුද්දේ මම බැලුවා 2014 වෙනියා ගිය අවුරුද්දේ පේපර්ස් වල මේ වගේම තමයි පේපර්ස් එකම මට්ටමේ අමාරුවක් යන්නේ. ගිය අවුරුද්දේ පේපර්ස් වල ඔය 2014 වෙනියා කී වෙනියා ලකුණු කීයක වගේ හිටියේ කියලා. ඒ කාලේ තමයි ඉඳලා තියෙන්නේ ලකුණු 54 වගේ රේන්ජ් වල. ඒ කියන්නේ ගිය අවුරුද්දේ මේ කාලේ වෙනකොට පන්තියේ 2014 වෙනියාගේ ලකුණු 54ක් විතර තමයි තිබිලා තියෙන්නේ. මම දැන් අද බැලුවා 2000 වෙනියේ කොහමද කියලා 56ක් දුකෙත් තමයි තියෙන්නේ. හරි. ඒ කියන්නේ සරල කතාව දැන් ওই ලකුණු 56කින් එකත් ඒකට යනවා. දැනට ඒකක් නෑ ඒගොල්ලන්ට වැඩ කරලා ඒකට හදා ගන්න. හැබැයි දැනට 60 ගානකින් ළමෙක් කියන්නේ බොහෝ විට ළමයා අද ඒ ලෙවල් ලිව්වත් ඒකක් ගන්නවා. හැබැයි තව මාස 3කුත් තියෙනවා අපිට. ඒකට සරලව 10 වෙනියක ලකුණු 64යි පන්තියේ. ඉතින් 2000ක් අනිවාර්යෙන් කොහොමත් ඒ ගන්නවා. ගොඩක් ඊට වඩා වැඩි වෙනවත් එක 2025 බැච් එකේ ටිකක් ළමයි වැඩි තියරි පන්තියකුත් මට තියෙන නිසා ගිය අවුරුදු වල එහෙම තිබුණ නැති නිසා. හරි. ඒතර කොහොම හරි ඒ නිසා අර පේපර් එක අපි හිතමුකෝ ළමයා ලකුණු 50ක් අරගෙන කියන. ඒකේ ඒ ලෙවල් වල ලකුණු තව 15ක් එකතු කරලා 65ක් කියලා හිතා ගන්න. මේ කියන්නේ ඇත්ත කතන්දර කියන්නේ මේක ළමයෙක් කියවට පිළිගන්නේ නැහැ නේ. මම මේ විවෘතව හැමතැනම පොදුවේ කියන්නේ. හරි. සහ මේ දේවල් ඇත්තටම ඉලක්කම් එක්ක මම මේ කතා කරන්නේ. එහෙම වෙලා තියෙනවා. ඒතර සාමාන්‍යයෙන් අපි කියන්නේ ලකුණු 60ක මට්ටමට පේපර් ක්ලාස් එකේ එන්න පුළුවන් නම් ඔයාට ඒකක් තියෙනවා කියන එක. ලකුණු 50ක මට්ටමට එන්න පුළුවන් නම් ඔයා දැනට B එක ඉන්නවා කියන එක. ඒ නිසා ලකුණු 40ක ඉන්නවා කියලා කියන්නේ සාමාන්‍ය ලකුණු 55ක් C එක වගේ මට්ටමක ඉන්නවා මාස 3ක් කලින් තියලා මේ කතා කරන්නේ. ඒතර ළමයිගේ ලකුණු බලලා ඒ මත නිගමන වලට එනකොට තව 15ක් විතර එකතු කරගන්න මෙයාගේ A level නම් මට්ටම මෙහෙමයි කියලා. හැබැයි ඔය මාස 3කට කලින් කියවත් තේරුම් ගන්න. අන්තිම මාස 3 කියන්නේ ළමයින්ගේ වැඩිපුරම ලකුණු වැඩි වෙන කාලේ. මොකද අපි අන්තිම සති 6ක් 8ක් විතර සිලබස් එකේ වැඩ ඔක්කොම නැතුව සම්පූර්ණයෙන් රිවයිස් කරන්න පටන් ගන්නවා මෙතෙක් ඉගෙන ගත්තා. ඒකෙන් ළමයින්ගේ ලකුණු ගොඩක් වැඩි වෙනවා. ඒ කියන්නේ ඉගෙන ගත්තට ලකුණු එන එක ගොඩක්ම රිවයිස් ප්‍රෝග්‍රෑම් එකකින් සෑහෙන්න ඉම්ප්‍රූව් වෙනවා. ඒ නිසා මෙයාලා දැනට ඉන්න මට්ටම ඕක වුණාට තව උතනින් සෑහෙන ඉම්ප්‍රූව් වෙන්නත් මෙයාලට පුළුවන්. එකම දේ ඒකට අවශ්‍ය කරන සහයෝගය අපේ පැත්තෙන් අපි දෙන්න ඕන. ඒකට අවශ්‍ය වෙන්නේ හැමතිස්සෙම ළමයට මේක කරගන්න ඕන මම කොහොමද ඒකට උදව් කරන්න කියන කෝණයෙන් විතරක් බලන්න. ඒ කියන්නේ දැන් විවිධ විදි වලට කියන ඔය ගිය අවුරුදු වල එහෙම ප්‍රශ්න දෙන ගිය අවුරුදු මේ අවුරුදු දෙකකට විතර කලින් එක ළමයෙක් මැරෙන්න ගියා. එයාට ප්‍රශ්නයලා තිබ්බේ ගෙදරින් බනිනවා කියලා. ඒ බැනලා තිබ්බේ බොහොම සාමාන්‍ය හේතුවකට කියන්නේ මොකද්ද? මෙන්න මෙහෙම එකක් කියන්නේ මහත් වෙනවා හරි ගෙට්ටු වෙනවා හරි මොකද දෙකෙන් එකට. ඒ කියන්නේ දැන්
සමහරක් අම්මලා හිතාගෙන ඉන්නවා ළමයා පාඩම් කරනවා නම් මහත් වෙන්න ඕන කියලා. සමහරක් අම්මලා හිතන් ඉන්නවා පාඩම් කරනවා නම් ගෙට් වෙන්න ඕන කියලා. හරි. ඉතින් පර්සනලි අපි පාඩම් කරලා තියෙනවා. සමහරක් කියමු පාඩම් කරද්දි ගෙට් වෙනවා. සමහරක් කියමු පාඩම් කරද්දි මහත් වෙනවා. ඒකේ ඒ වගේ අර හරිම චූටි දේවල් මත සමහරක් වෙලාවට අපි පූර්ණ නිගමන වලට එනවා. ගොඩක් ළමයින්ට එන්නේ මහත් වෙන එකමයි දන්නේ. ඒ කියන්නේ ඒක දැනනේ ඉන්නේ ඉතින්. කිසිම ඒ කියන්නේ සමහරක් ළමයි මේ සමහරක් වෙලාවට ඔය නොදැනුවත්කමට වගේ හිතාගෙන ඉන්න ඉඩ තියෙනවා අර පාඩම් කරද්දි මොලේ වෙහෙසෙන ඉන්න ගෙට්ටු වෙන්න ඕන කියලා. එහෙම වෙන්නේ නැහැ. පාඩම් කරද්දි මහත් වෙන්නේ නැග වෙහෙසෙන්නේ නැති නිසා. ඕ සමහරක් වෙලාවට අර මානසිකව තියෙන පීඩනය නිසා ඒකට අර එක වැඩ කරන විදි තියෙනවා ඒවට අනුව මට ළමයි අසාමාන්‍ය විදිහට ගෙට්ටු වෙන්නත් පුළුවන්. ඒ කිසිම දෙයකින් මොකුත්ම ඉන්න බෑ අපිට. ඒ මොකද මම ඒක කියන්නේ මීට අවුරුදු දෙකකට වගේ එහෙම කාලයකට කලින් එහෙම ළමෙක් සුයිසයිඩ් කරගන්න ගිහිල්ලා තියෙනවා ගෙදරින් මේකටම බයිනවා කියන. මම මේක කියන එක බොහොම කීප දෙනෙකුට විතරයි අදාළ ඇත්තේ. අපිට මේවා කියද්දි මගෙත් එක තරහ යන්න එහෙමත් ඉර තියෙනවා. ඉතින් නමුත් මගේ වගකීම තමයි පුළුවන් හැටියට මේක කියන එක. ඒක මත සමහරකට තරහ ගිහිල්ලා හරි ඒක ළමයාත් එක්ක හොඳ තැනකට ඒක එනවා නම් අන්තිමට බැලන්ස් වෙලා හොඳක් නෙවෙන්නේ. ඒක තමයි මේ ප්‍රධාන වශයෙන් අර ඒ කාරණාවලදී කියන්න තියෙන දේ. ඒ කියන්නේ හැමතිස්සෙම අපි ළමයාගේ පැත්ත කියන එක ඒත්තු ගන්නන්න ඕන. ළමයා එක කණ්ඩායමක් අපි වෙන කණ්ඩායමක්. බලන් ඉන්න අර වැරද්දක් කරනකන් ඉඳලා බයින්න ගිහිල්ලා. ඒක හරියන්නේ නැහැ. එහෙම වැඩ වෙන්නේ නැහැ. අපි වුණත් කැමති නෑනේ එහෙම කරනවට. ඒක යාළුවට දීලා වැඩක් නැහැ. අපි බලන්න ඕනේ හරි. උට වැඩ කරගන්න ඕනේ. හැබැයි සමහරක් වෙලාවට ඌගේ වැරදි හින්දා උටම වැඩ කරගන්න බෑ. එහෙම ඉන්නේ ඉතින් අපිට ඕන දේවල් කොච්චරනම් අපි ඒ වෙලාවේ කරන්න නැතුව කල් දානවද? නැද්ද එහෙම කොච්චරනම් එහෙම කරනවද? ඒතර මේ පොඩි උන්ගෙන් කිසිම දෙයක් තාම දන්නේ නැති වැරදුනහම මේකේ අමිහිරිකම විඳලා නැති උන්ගෙන් ඊට වඩා මහ ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නත් බෑනේ ඉතින් ඇත්තටම. ඒ නිසා අර එහෙම බොහොම සාපේක්ෂව හරි මේ සාවධානව මේක හිතලා පොඩ්ඩක් ඒගොල්ලොත් එක්ක වැඩ කරන එකේ මේ බහුතරයක් අම්මලාට තාත්තලාට මේක අදාළ නැහැ. බොහොම කීප දෙනෙකුට වෙන්න පුළුවන් සමහරක් විට මේක අදාළ වෙන්නේ. ඒතර ඒගොල්ලොත් එක්ක පොඩි වෙනම සංයමයකින් මේ මහතුන් විතරක් කරා. ඊට පස්සේ ගෙවල් වලින් එලවලා දැම්මක් කවන්නේ නැහැ. ওই මහතුන් විතරක් පොඩ්ඩකට මේ වැඩේ කරගන්නකම් මේ ෂේප් එකේ යාළුවට සපෝට් එකක් වෙන විදියට. ඒ කියන්නේ යාළුවට උදව්වක් කියලා තේරෙන විදියට. යාළුවට අගේන්ස්ට් ඉන්න කෙනෙක් කියලා තේරෙන්නේ නැති වෙන්නේ. මොකද ගොඩක් ළමයි කියන එක ඇතුලේ අම්මලා තාත්තලා විරුද්ධවාදීන් වගේ එකක් දැනෙන්නේ. අර එහෙම නැතුව එයාලට සපෝට් එකක් වෙන්න මොකක් කර අපේ පැත්තෙන් වෙනසක් කරන්න පුළුවන් නම් ඒක කරන්න බලමු. මොකද තමයි අම්මලාට තාත්තලාට ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ. හරි